අපි ඉතා අඳුරු මාවත් ඔස්සේ ඇවිද්දෙමු. අප දුටුවේ ඉතා දුක්වර දර්ශන. ලංකාවේ අනාගතය මුළු ගැන්වී ගුලි ගැසී දුම් උරනු අපි දුටුවෙමු. හෙරොයින් ඔබ හිතනවාට වඩා ඔබ දකිනවාට වඩා ඔබට ඇසෙනවාට වඩා දරුණු ප්‍රශ්නයක්. අවි බලය, ධන බලය, නිල බලය, දේශපාලන බලය මෙන්ම අධිකරණ බලයත් සියතටගෙන රිසිසේ හෙරොයින් ජාවාරමේ නිරත කුඩු රජවරුන්ගේ පාරාදීසයක් ශ්‍රී ලංකාව. මෙවැනි ඇතැම් ජාවාරම්කරුවන්ගේ බලකොටුවලට පහර දෙනවා තබා හිතන්නටවත් අද පොලිසියට බැහැ. ඔවුන් එතරම් බලවත්. මීට සති කිහිපයකට පෙර පොලිසිය කුඩු රජවරුන් සොයා ගියා. ජීවිතය හා මරණය වෙන්කොට හඳුනාගත නොහැකි ඒ දුෂ්කර ගමන ගැනයි අද ඇඟිලි සලකුණ. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ වන විට විශාල පරිමාණයේ මද්‍රව්‍ය වැටලීම් ගණනාවක් සිදු කර තිබෙනවා. මෙම වැටලීම් අතුරින් සාර්ථක වැටලීම් වැඩි ප්‍රමාණයක් සිදු කර ඇත්තේ මුහුදු මාර්ගයෙන් මද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේදී. ඊට අමතරව ලැබෙන හා සොයා ගන්නා තොරතුරු මත මද්‍රව්‍ය සැඟවා ඇති ස්ථාන වටලා මද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා අවස්ථාද තිබෙනවා. නමුත් මේ සියලු අත්අඩංගුවට ගැනීම් වල ප්‍රතිශතය ඉතාමත්ම සුළු ප්‍රමාණයක් පමණයි. පෙරටේ නිෂ්පාදනයක් නොවන හෙරොයින් කොහෙන්ද එන්නේ? ඒ එනවනම් විශේෂයෙන් අපි ඉන්දියාව පාකිස්තානය වගේ රටවල් ගත්තාම ඊළඟට රන් ත්‍රිකෝණේ රන් චන්ද්‍රවංකය කියන ප්‍රදේශයන් ගත්තාම ආසියාතික කලාපේ නීති විරෝධීව හෙරොයින් වැවෙන ඒ අයගේ රටවල තිබුණු අත්අඩංගුවට ගැනීම විශේෂයෙන් ඉන්දියාවේ ගිය වසරේ ගත්තොත් අත්අඩංගුවට ගැනීම කිලෝග්‍රෑම් 240ක් ලංකාවට එවන්න සූදානම් කරපේ වගේ. එයා පෙන්නනවා ඒ 240 සමස්ත ඉන්දීය අත්අඩංගුවට ගැනීම වලින් 50%ක ප්‍රමාණයක් බව. එතකොට ඒ අයත් ආවනම් අපේ ගත්ත 62 විතර කිලෝ ප්‍රමාණයක් තිබුණු ප්‍රමාණයක් බලපුවාම අපේ රටට එන ප්‍රමාණය කොච්චරද කියන එක හොයාගන්න පුළුවන් අත්අඩංගුවට ගැනීම තුලින්. නමුත් ඒ අත්අඩංගුවට ගත්ත ප්‍රමාණය සුළු ප්‍රතිශතයක්. සියල්ලම අත්අඩංගුවට ගන්නේ නැහැ. ඒකට අපිට අවිවාදයෙන් පිළිගන්න වෙනවා සෑහෙන ප්‍රමාණයක් අපේ රටට හෙරොයින් පිටරටවල වලින් ගේනවායි කියන එක. මේ කතාන්තරය පොලිස් වාර්තාවල නම් සඳහන් නොවූ ඉතා බලවත් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ඉලක්ක කරගෙන පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දියත් කළ සුවිශේෂ මෙහෙයුමක් ගැන. හලෝ කොහොමද? මොනවද? ලක්ෂ 20ක්. ලක්ෂ 20ක් කොහොමද හෙට වෙද්දි වන්නේ? කොච්චරද ගන්න පුළුවන්? කිලෝ 2ක්. හරි. ඔයා රමේෂ් කියන කෙනාව අල්ලගන්න. ඔව්. ඒ ඇමතුම පොලිස් ඔත්තුකරුවෙකුගෙන්. කතාව ඇරඹෙන්නේ රමේෂ් නැමැති තරවුකරුවෙකු මගින් ඔත්තුකරුවෙකු හරහා මත්කුඩු කිලෝවක් හෝ 2ක් මිලදී ගැනීමට පොලිසිය සැලසුම් කිරීමත් සමග. මේ බව ඔත්තුකරුට දැන්වීමෙන් පසු ඔහු Taman හඳුනාගත් තරවුකරු මගින් හෙරොයින් ගනුදෙනුව සැලසුම් කළා. පොලිසිය මෙහිදී සිටියේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස පෙනී සිටිමින්. හෝටල් වල ලැබුම් ගනිමින් විටක ගණිකා මඩම්වල රස්තියාදු ගසමින් සල්ලි විසි කරමින් Taman මද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව පෙන්වීමට පොලිසියට සිදු වුණා. මෙහෙයුම සැලසුම් කරනු ලැබුවේ පොලිස් මද්‍රව්‍ය නාශක අංශයේ අතිදක්ෂ පොලිස් පරීක්ෂකවරයෙකු විසින්. රහසිගතව ඔහු තම සගයින් සමග මෙහෙයුම සංවිධානය කළා. ඔවුන් තීරණය කර තිබුණේ මහනුවර ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් මෙන් වෙස් වලාගෙන ගනුදෙනුව සිදු කිරීමට.
Good morning, sir. වෙස්වලා ගැනීම සඳහා තෝරා ගත්තේ පොලිස් දෙපාර්තමේන්තුවට අලුතෙන් සම්බන්ධ වුණු තරමක් තරබාරු උපසේවා පොලිස් කොස්තාපල්වරයෙක්. ඔහුට පැවරුණේ ජාවාරම් කරුවාගේ චරිතය. සෙසු නිලධාරීන් ඔහුගේ සහායකයි. ලංකාවේ නීතියට අනුව හෙරෝයින් සන්තකයේ නැතිව කිසිවෙකු අත්අඩංගුවට ගන්නට බැහැ. කුමන තරාතිරමක කුඩු ව්‍යාපාරිකයෙකු වත් ඔහු සතුව හෙරෝයින් නැත්නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නටත් බැහැ. මේ මෙහෙයුම ක්‍රියාත්මක වුණේ බඩුත් සමග හොරු අල්ලා ගැනීමේ අරමුණින්. අමගියට තියෙන්නේ මං කිව්වේ එපා. අපි චෝටක් ගහලා. මොකද සැක හිතන්න පුළුවන් එහෙම. අපි ගත්තාම අපේ අදාළ ලේඛන අනුව සාමාන්‍යයෙන් 43 දෙනෙක් විතර වගේ ප්‍රමාණයක් දැනට අපේ ලැයිස්තු ගත වෙලයි. ඒ අයගෙන් අත්අඩංගුවට ගත්ත ප්‍රමාණයක් තියෙනවා 31කට වගේ ආසන්න ප්‍රමාණයක්. එතකොට මේ ළඟදිත් මම හිතන්නේ සති දෙකකට විතර කලිනුත් අපි ඒ ලැයිස්තු හිටපු පුද්ගලෙක් අත්අඩංගුවට ගත්තා. නමුත් මේ සමහර දේවල් තියෙනවා අත් වශයෙන් මේ ලැයිස්තු ගතව නැහැ. මේ පුද්ගලයන් අලුතෙන් මේ ව්‍යාපාරයට යෙදෙන පුද්ගලයෝ ඉන්නවා ලැයිස්තු ගතව නැහැ. නමුත් ඔහු මේ ව්‍යාපාරයේ යෙදීගෙන කාලයක් කරගෙන යනවා. එතකොට අපි බලන්න ඕනේ මේ අයගේ පිළිබඳව අපි ගත යුතු පියවරයන් මොනවද කියන එක. පොලිස් ඔත්තුකරුගෙන් තවත් දුරකථන ඇමතුමක් ලැබුණා. මද්‍රව්‍ය ගනුදෙනුව අදම සිදු කළ හැකි බව ඔහු දැනුම් දුන්නා. රුපියල් ලක්ෂ 20ක්ද සූදානම් කරගෙන ගාලුපාරේ එක්තරා ස්ථානයකට පැමිණෙන ලෙස ඔත්තුකරුවා පොලිසියට දැන්වුවා. පොලිසිය වහාම ක්‍රියාත්මක වුණා. Hello. තාපුලින් කතා කරන මම වැඩි එකම හරි. පොලිස් නිලධාරීන් ඉතා කඩිනමින් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් බවට පත් වුණා. උපසේවා පොලිස් කොස්තාපල්වරයා කොට කලිසමකින් හා ටී-ෂර්ට් එකකින් සැරසුණා. ගෙලේ රන් මාල පැළඳුණා. අතේ රන් ඔරලෝසු පැළඳුණා. ඔහුට රඟපානට නියමිතව තිබුණේ ප්‍රධාන මද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ චරිතය. මෙහෙයුම භාරව සිටි පොලිස් පරීක්ෂකවරයා ජාවාරම්කරුගේ රියදුරා ලෙස වෙස්වලා ගත්තා. ඔහු සැරසුනේ කමිසයකින් හා සරමකින්. තවත් අයෙක් ජාවාරම්කරුවකුගේ ගෝලයෙකු ලෙස සැරසුණා. රුපියල් ලක්ෂ 20ක් සහිත බෑගය පැවරුණේ ඔහු අතට. මේ අතර තවත් නිලධාරීන් පිරිසක් මද්‍රව්‍ය භාවිත කරන්නන් රස්ත්‍යාදුකාරයින් හා සාමාන්‍ය වැසියන් මෙන්ම පෙම්වතුන් ලෙසද වෙස් වලා ගත්තා. මෙහෙයුම සඳහා සියල්ල සූදානම්. මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසිය වෑන් රථයක් යොදාගත්තා. එම වෑන් රථය පැදවීමේ වගකීම පැවරුණේ පොලිස් පරීක්ෂකවරයාට. ඔහු රියදුරු අසුනේත් මුදල් රැගත් පොලිස් නිලධාරියා රියදුරු අසුනට ආසන්න අසුනේත් හිඳගත්තා. ජාවාරම්කරු හිඳගත්තේ පසුපස අසුනක. පොලිස් නිලධාරීන් ඉතා දක්ෂ ලෙස මේ රඟපෑම සිදු කළ යුතු වුණා. වරදක් සිදුවොත් විනාශ වන්නේ තමන්ගේ ජීවිත. ඒ සමග ලක්ෂ 20ක මුදලක්ද ඔවුන් ආරක්ෂා කරගත යුතුයි. මුදල ආරක්ෂා කිරීම පැවරුණු පොලිස් නිලධාරියාට මේ මෙහෙයුම තුළ පැවරුණු එකම රාජකාරියද එයයි. මොන ප්‍රශ්නය ආවත් මොන අභියෝගය ආවත් ඔහු රුපියල් ලක්ෂ 20 ආරක්ෂා කරගත යුතු වුණා. ඔත්තුකරු දැනුම් දී තිබූ ආකාරයට පොලිස් නිලධාරීන් පිරිස පැමිණියේ ගාලුපාරයේ කොළඹ නගර සීමාවට අයත් එක්තරා ස්ථානයකට. එතැන පුද්ගලයන් දෙදෙනෙකු සිටියා. එක් අයෙක් ඔත්තුකරුවා. අනෙක් පුද්ගලයා රමේෂ්. රමේෂ් ක්‍රියා කළේ මෙම ජාවාරමේ අතරමැදියා ලෙස.
පොලිස් ඔත්තුකරු දැන සිටියත් වාහනයේ පැමිණියේ පොලිස් නිලධාරීන් පව රමේෂ් දැන සිටියේ නැහැ. මේ ඉන්නේ යාළුවා. අපිත් ඒ වගේ හරියා මං කියන්නේ. එහෙනම් යාළුවට කියලා ඔක්කොම කරමු. මම සුවර්ද? අපි බිස්නස් එක මෙතනම කරමු. රමේෂ් අසල වූ දුරකථන කුටියකින් දුරකථන ඇමතුමක් ලබා ගත්තා. අනෙක් පසෙන් කතා කළේ මාස්ටර් නැමැත්තෙක්. මාස්ටර් කවුදයි කිසිවෙකු දන්නේ නැහැ. ඔව් බඩු ගෙනාවා හරි සුවර්. ඔව්. ඔව්. ඔක්කොම ගෙනාවා. බොස් නාතා මං කිව්වා යාළුවා. ගනුදෙනුව තීරණය වුණා. ඒ ඉතා ඉක්මනින් අවසන් කළ යුතු බව දෙපාර්ශවයම එදිනම දහවල් වන විට ගනුදෙනුව අවසන් කළ හැකි බව රමේෂ් දැනුම් දුන්නා. ගනුදෙනුව සිදු කිරීම සඳහා තැනක්ද රමේෂ් විසින් නම් කරනු ලැබුවා. නමුත් ජාවාරම්කරුවන්ගේ ස්ථානයකට යාම අනතුරුදායක බව වටහාගත් පොලිසිය ඒ සඳහා ඔවුන් තැනක් නියම කළා. අවසානයේ මත්කුඩු ගනුදෙනුව කිරීමට තීරණය වුණේ නුවර පාරේ පැරණි පාලමට තරමක් නුදුරු ස්ථානයක. ජාවාරමේ තොරතුරු කතාබස් කරමින් පොලිසිය සමග මදදුරක් වෑන් රථයේ ගිය රමේෂ් හා ඔත්තුකරු ඉන් බැස ගියා. ඔහු නියමිත වේලාවට මත්කුඩු කිලෝවක් එවන බවට පොරොන්දු. වෙලාවට හයිට 12 මාට බඩු ලැබෙන්න ඉස්සෙල්ලා. වැඩේ ඇදෙනකොට අපිට තේරෙනවා වැඩේ ගල් කියලා. අපි වෙලාවට ඕල්ලාගේ සල්ලි රෙඩි. අපිට බඩු ලැබෙන්න ඉස්සෙල්ලා. හරි? දැන්ටත් අපි කට්ට කාලා තියෙනවා. අපි විශ්වාස කරලා තියෙනවා ඒකින්ද වෙලාවට බඩු ලැබෙන්න ඉස්සෙල්ලා. කාණ්ඩ එන වෙලාවට සල්ලි අත් එක. හරිට හරි. එහෙනම් ගිය වෙලාවට බඩු ගේන්න ඕනේ. අපරාධ පිළිබඳව කටයුතු කිරීමට යෑමේදී ඇතිවෙන අත්දැකීම් ඇතිවෙන මුහුණ දීමට සිදුවන තත්ත්වයන් සමහරලාට බොහොම බරපතල තත්ත්වයන් වෙන්න පුළුවන්. ඉතින් ඒක අපි නොදන්නව නෙවෙයි. ඒ කවුරුත් නිලධාරියෙන් සමාජ වශයෙන් උත් ඒක දැනගත යුතු දෙයක්. ඒ පිළිබඳව දැන ගැනීමෙන් යුතුව තමන්ගේ තියෙන අත්දැකීම සහ දැනුම යොදාගෙන ඒට මුහුණ දීමේ හැකියාවක් මම විශ්වාස කරනවා හැම පොලිස් නිලධාරියා සතුවම තිබිය යුතුයි කියලා. ජාවාරම්කරුවන්ගේ දෙකඟතාව පරිදි තෝරාගත් ස්ථානයට මහනුවර කුඩු ජාවාරම්කරු හා ඔහුගේ ගෝලබාලයින් පිරිස එසේත් නැත්නම් පොලිස් මත්ද්‍රව්‍ය නාශකාංශයේ නිලධාරීන් කණ්ඩායම රැගත් වාහනය ළඟා වුණා. ඔවුන් එක් ස්ථානයක ස්ථානගත වෙද්දී ඒ ආසන්නයේ තවත් කණ්ඩායමක් යොදවා සිටියා. විවිධාකාරයෙන් වෙස්වලාගෙන සිටි ඔවුන් මාර්ගයේ තැන් තැන්වලත් වාහන තුලත් සූදානම් වී සිටියා. මෙම දෙවන බලෑනිය මෙහෙයුමේ වගකීම පැවරීමේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වෙත. මෙහෙයුමේ ප්‍රධාන අනදින්නා වූ පොලිස් පරීක්ෂකවරයා අවසන් මොහොතේද සියල්ල පරීක්ෂා කළා. සමන් ඔයාලට තියෙන්නේ හරින් අතුරින් බොහෝ දෙනෙකු සිටියේ ආයුධ සන්නද්ධව. නමුත් ජාවාරම්කරු පමණක් ආයුධයකින් සන්නද්ධව සිටියේ නැහැ. මත්කුඩු ජාවාරම්කරුවන් හිටි හැටියේ ඔහු පරීක්ෂා කරන්නට ඉඩ ඇති නිසා ඔහුට ආයුධයක් නොදෙන්නට පොලිස් පරීක්ෂකවරයා තීරණය කළා. නමුත් මුදල් බෑගේ භාරව සිටි පොලිස් නිලධාරියා ආයුධ සන්නද්ධවයි සිටියේ. දහවල් 12ට පමණ නුවර පාරට ගිය පොලිස් නිලධාරීන් පිරිස පැය ගණනාවක් එහි රැඳී සිටියත් ජාවාරම්කරුවන් පැමිණියේ නැහැ. ඔවුන්ට තමන් ගැන ඉව වැටී ඇද්දැයි පොලිසිය සැක කළා. එසේ නැත්නම් මෙසේ ප්‍රමාද කරන්නේ තමන්ව පරීක්ෂා කරන්නට විය හැකියි. කෙසේ වෙතත් බලාපොරොත්තු අතහැර නොගත් පොලිසිය දිගින් දිගටම එම ස්ථානයේ රැඳී සිටියා.
එල්ලවන ඕනෑම අභියෝගයකට මුහුණ දීම සඳහාද ඔවුන් සූදානමින් පසු. ඉව බැස යන්නට විනාඩි කිහිපයක් තිබියදී පොලිස් කොස්තාපල්වරයා අත තිබූ දුරකථනය එම ඇමතුම ලැබුණේ තමන් ගනුදෙනුව සිදු කිරීමට තීරණය කර තිබූ ස්ථානය වෙනස් කර ඇති බව දැනුම් දෙන්නට. පැය භාගයක් ඇතුළත බේස්ලයින් පාරේ මාලිගාවත්තට ආසන්න ස්ථානයකට පැමිණෙන ලෙස සූදානම් වන ලෙස ජාවාරම්කරුවන් ඔවුන්ට දැනුම් දුන්නා. නමුත් පොලිසිය ඔවුන් පවසන වේලාවට එම ස්ථානයට යෑමට එකඟ වුණේ නැහැ. ඔවුන් පැය එකහමාරක වැඩිපුර කාලයක් ලබා අපිට ඒ තැන් වලට එන්න බෑ. ඕගොල්ලෝ ඔයගොල්ලෝ දැන් ආවනේ. අපිට බඩු ලැබෙන සලසන්න. අතාමාන් සමන්තේකවට එන්න කියලා. අතාමාන්. අකට එන්න කියන. නේ, ඒක නෙමෙයි. දැන් දවසම පරක්කු වань අපිට බඩු ගත්තකම ටක් ගාලා යන්න ඕනේ. හරි? අපි 6ට 8ට සමන්තේකවට යනවා. හැබැයි බඩු තියෙන්න ඕනේ. අපි රස්තිය අතු ගන්න එපා. දන්නවනේ අපි තවත් බිස්නස් ගන්න තියෙනවා. මේක අරන් ගිහලා කොහොමද සල්ලි කරගන්න එපා. හරි 6ට 8ට යනවා. එහෙනම් සුවර්නේ. රයිට්. පොලිස් කණ්ඩායම හා ඔවුන්ගේ සහායක බලෑනිය වහාම නව ස්ථානය වෙත පිටත් වීමට තීරණය කළා. පළමුවෙන්ම නියමිත ස්ථානයට ළඟා වුණේ උප පොලිස් පරීක්ෂකවරයා යටතේ ක්‍රියාත්මක වූ ප්‍රහාරක කණ්ඩායම. ඔවුන් ගනුදෙනුව සිදු කිරීමට නියමිත ස්ථානයට ආසන්නයේ තම වාහනය නතර කළා. විවිධ වෙස්ගත් පොලිස් නිලධාරීන් සැක නොසිතෙන පරිදි විවිධ තැන්වල ස්ථානගත වුණා. උප පොලිස් පරීක්ෂකවරයා සහ තවත් පොලිස් කොස්තාපල්වරියක් මෝටර රථය තුලට වී පෙම්වතුන් මෙන් රඟපාමින් සිටියා. ඔවුන් සියලු දෙනා සූදානම්ව සිටියේ එළඹෙන ඕනෑම ත්‍රාසජනක අවස්ථාවකට මුහුණ දීමේ අරමුණින්. මේ අතර ජාවාරම්කරුවන් පිරිසගේ පැමිණීම අපේක්ෂාවෙන් රමේෂ් ඊට නුදුරු ස්ථානයක රැඳී සිටියා. නියමිත වේලාවට වෙස්වලාගත් පොලිස් පිරිස රැගත් වාහනය පැමිණියා. මේ අවස්ථාව ඉතාමත් අවදානම් හා තීරණාත්මක අවස්ථාවක් බව පොලිසියට දැනිලා. විශේෂයෙන් රෑබෝවන තෙක් ජාවාරම්කරුවන් මෙම ගනුදෙනුව ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් පොලිසියට යම් සැකයක් මතුවී තිබුණා. කෙසේ වෙතත් රමේෂ් පැවතූ ස්ථානයට ඔවුන් ගියා. මද වේලාවක් පොලිස් නිලධාරීන්ට අඳුරේ තම වාහනය නවතාගෙන සිටින්නට සිදු වුණා. ඊළඟ තත්පරයේ කුමක් සිදු වෙයිද? ප්‍රධාන පෙළේ කුඩු ජාවාරම්කරුවන් පිරිසක් අත් අඩංගුවට පත්වේද? එසේත් නැත්නම් ලක්ෂ 20ක මුදලුත් සමග තම ජීවිත අහිමි වේද? ත්‍රිවිලරයක් මාර්ගයේ කොනකට ඉන් කිහිප දෙනෙකු බැසගත්. ත්‍රිරෝධ රථයේ පැමිණි අයෙක් තමන් මෙතෙක් වේලා බලා සිටි ද්‍රව්‍ය හෙරොයින් කිලෝ 1ක ප්‍රමාණය අසල සිටි තවත් අයෙකු මගින් පොලිස් නිලධාරීන් වෙත ගෙනාවා. එම හෙරොයින් නියම හෙරොයින් නොවන බව පොලිස් නිලධාරීන්ට වැටහුණා. ඔවුන් ඒ සම්බන්ධයෙන් ජාවාරම්කරුවන් සමග කතාබස් කරමින් සිටින අතරතුර කිසිවෙකු නොසිතූ දෙයක්ද සිදු වුණා. අඩෝ මේ කුඩුදඩෝ කුඩු තමයි බොස් ඕගලන්ට අපි බිස්නස් කරන ඔච්චර ගන්නත් ඕගලන්ට. බල මේ අපිට බබා පාට් දාන්න එපා. නෑ බොස් අපි චෙක් කරලා බලනවා බඩුද කියලා. ඒයි! බබා වෙලෙට. බබා. පිට යන්න එපා. සල්ලි බෑග් එකක් තරම් බෑ වෙලෙට. පිට යන්න එපා. වාට කේස් එකක් තියෙනවනම් සේප් එකේ බේරගමු. වා සල්ලි වල බලන්න. එකක් දුවන්න පා.
ෂණිකව ක්‍රියාත්මක වූ පොලිසිය ජාවාරම් කරුවන්ට පිට වෙඩි ප්‍රහාර එල්ල කළා. වෙඩි පහර කෑ කීප දෙනෙකු වැටී සිටියා. පලා යාමට තැත් කළ පිරිසක්ද අත්අඩංගුවට ගනු ලැබුවා. අසල ගැවසමින් සිටි පිරිසක්ද වාහනය අසලට කඩා වැදුණු අතර ඔවුන් කණ්ඩායමද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ ප්‍රහාරය එල්ල වූයේ ඇයි? ජාවාරම් කරුවන්ගේ අරමුණ වී තිබුණේ පොලිස් නිලධාරීන්ට පහර එල්ලකොට ඔවුන් සතු ලක්ෂ 20ක මුදල් පැහැරගෙන යාම. නමුත් මේ පොලිස් නිලධාරීන් බව ඔවුන් දැන සිටියේ නැහැ. ඔවුන් සිතුවේ මේ අලුත් ජාවාරම් කරුවන් පිරිසක් බව. කෙසේ වෙතත් ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම් කරුවන් 7 දෙනෙකු සමග හෙරොයින් කිලෝවක් අත්අඩංගුවට ගැනීමට මේ මෙහෙයුම ක්‍රියාත්මක කළ පොලිස් නිලධාරීන් සමත්.